මේ ඉන්නේ වර්ජමල්ලි. ඉස්සල්ලාම වර්ජමල්ලි එනවා. එන දවසේ රෑම අපි ඉන්ටර්විව් එකක් දෙනවානේ. රෑ 11ට 12ට විතර වගේ අපි ට්‍රයල් එකට ගෙනහිල්ලා බාර දෙනවා යාව. ඉතින් ඇත්තට මේක අපි එක්ස්පෙක්ටඩ් කරපු සැලරි ලෙවල් එක අපිට තිබුණ නැහැ. ඉතින් ඒකත් එක්කලා ඊට පස්සේ අපි එයාව එළියට ගත්තා. ඉතින් අපි ඊයේ දවසේ ආයෙ අබුඩාබි තැනකට යනවා. එතනත් අපිට ඒ තරම් සූටබල් තැනක් නෙමෙයි. ඉතින් අපිට අලුත් තැනක් සෙට් වුණා. දැන් අපි ඉන්නේ අල්කවනේජ් වල. මේ ඉතින් වාට තියෙන ට්‍රයල් එක දවස් 7ක් තියෙනවා. ඔයා විස්තරේ කියන්න දැන්. ට්‍රයල් එක දවස් 7ක් තියෙනවා. දවස් 7ක් තිබ්බොත් තියලා මම පාස් වුණොත් එහෙම මෙතන හොඳින් වැඩ කරගෙන යන්න පුළුවන්. ඔව්. මෙයා ඇවිල්ලා දක්ෂ බැරිස්ටාවරයෙක්. ඇත්තටම මේ දාපු හැමතැනකම අර බැරිස්ටා කෙනෙක්ගේ වැදගත්ම දේ අර කොෆි කියන ඩිසයින් එක. ඒ ඩිසයින් එක හොඳටම කරන්න පුළුවන් කෙනෙක්. ඉතින් අම්මත් මට කතා කරා. ඉතින් මෙයාත් මාව TikTok එකේ දැකලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ විශ්වාසය මම හිතනවා මම අද වෙනකන් රැක්කා කියලා. එක ජොබ් එකකට දාලා අතහැරලා දැම්මේ නැහැ. මේක බලලා එන හැමෝම කියන්න එපා මේ ඇයිතිල්ලයි අරයට දුන්න වනුජර දුන්න ජොබ් එකක් මට දෙන්න නැත්තේ කියලා. ඒ කියන්නේ මගේ ඇග්‍රීමන්ට් එකත් එක්කලා මෙයාට සූටබල් ජොබ් එකක් මම දුන්නේ නැහැ. ඉතින් එතකොට එතනදී අබුඩාබි වලට යන ටැක්සි එකට විතරක් සාමාන්‍ය දිරාම් 500කට වඩා වියදම් වෙනවා. අපි ඒකත් දරලා ඒකත් කරලා දුන්නා. අනිත් එක මෙයාගේ තියෙන හොඳ අත්දැකීමක්. මෙයාට හම්බ වෙනවා ඔන්ලයින් ජොබ් එකක්. මොකද්ද Indeed නේ? Indeed වෙබ්සයිට් එකෙන් හම්බ වෙනවා. මොකද Indeed කියන්නේ මෙහි ජොබ් හොයන්න තියෙන ගොඩක් හොඳ වෙබ්සයිට් එකක්. හැබැයි ඒකේ ඉන්න මාර හොරු ගොඩක් ස්කෑමර්ස්ලා ගොඩක්. ඉතින් මෙයා හම්බ වෙනවා. මෙයාට ඊට පස්සේ මම ඇත්තට මමත් එදා බිසි වුණා. මට යන්න උන්නේ නැහැ. ටැක්සි එකක් දුන්නා. යන්න මල්ලි මේ ගිහිල්ලා ඉන්ටර්විව් එක බලන්න කියලා. ඉතින් තනිකරම ෆයිල් එකක් හදලා තියලා හිටන් මෙයාගේ දිරාම් 500ක් කරගත්තා. ඉතින් ඒකත් ඩුබායි වල වස්තස් ගියා වගේ දෙයක්. ඉතින් මටත් ඒ වුණා. මමත් ඉස්සෙල්ලා වෙනකොට මේ අපේ කුරුණෑගල ප්‍රදේශයේ මේ ඒජන්සි එකක් කරන කෙනෙක් අපි මම ගෙදරකට එක් කරන් ගිහිල්ලා ලක්ෂ 10ක් ගත්තා මගෙන්. අදටත් ඒක මට දුන්නේ නැහැ. ඉතින් ඒ පුද්ගලයාත් මේ රටේ ඉන්නවා. මොකද මේ රටේ නීතියත් එක්කලා මල්ලි ඔයාගේ 500ට වඩා ෆයිට් කරන්න බෑ වගේ නේද? මගේ 10000 මට ෆයිට් කරන්න පුද්ගලයා දන්නවා කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ කෙනෙක්. ඉතින් තාමත් අද ඩුබායි වල ඉන්නේ. යාගේ බිරිඳ, දරුවෝ ඒ සියලුම දෙනා ඉන්නවා. හැබැයි ගත්තේ නැහැ වගේ ඉන්නවා. ඉතින් ඒක තමයි මොකද අතින් කෑෂ් දුන්නොත් මේක හොඳ උපදෙසක් ඕනම කෙනෙකුට දෙනවා නම් දෙන්න account එකට සල්ලි දාන්න ඩුබායි වල අතින් කෑෂ් දෙන්න එපා. මම ආපු ගමන් දැන්ට අවුරුදු දෙකකට කලින් මම කෙනෙකුට අහුණා රුපියල් ඩිරාම්ස් 10000කට. ඉතින් අද වෙනකන් එයා වහවලා තිබිච්ච ඔෆිස් එකක් පෙන්නලා මගේ සල්ලි ගත්ත කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ කෙනෙක්. අදටත් කෙනාව දන්නවා මූණට හම්බ වෙනවා. හැබැයි ඩුබායි නීතිය අනුව මුකුත් කරන්න බෑ මල්ලි. ඔයාලට ඒ වගේ දෙයක් තමයි තියෙන්නේ. මෙයාට රිසිට් එකක් දෙනවා. ඒ රිසිට් එකේ දෙන ඒගොල්ලෝ රෙස්පොන්සිබල් මෙයාට ඉන්ටර්විව් දෙන්න විතරයි. ඉතින් ඒක හොඳ අත්දැකීමක්. මේ ඉතින් ඒ වගේ හොරු ගොඩක් ලංකාවේ ඉන්දියාවේ ඒ වගේ රටවල හොරු ගොඩක් මැදින් තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් මම මෙයාව අතහැරියේ නෑ. මොකද මගේ එහෙම අතාරන එක නෙමෙයි මගේ පුරුද්ද. දැන් සතුටෙන් ඉන්නවා. මොකද කලින් තරත් හොඳයි ඒවට ඒ තරම් අර ගොඩක්ම සතුටෙන් හිටියේ නෑ. දැන් මෙතන සතුටෙන් තමයි වැඩ කරන්නේ. හිත නිවෙන හොඳ මානසික පරිසරයක තමයි වැඩ කරන්න තියෙන්නේ. මම හිතනවා දවස් 7 ට්‍රයල් එකෙන් පස්සේ මෙයාට වැඩවල ප්‍රශ්නයක් නැහැ. වැඩවල ප්‍රශ්නයක් නැහැ. ලැන්ග්වේජ් එකේ ප්‍රශ්නයක් නැහැ. ඉන්ටර්විව් එකට මම තනියම දැම්මේ දාලාම පිටිපස්සට වෙලා බලන් හිටියේ අත්‍තරම. ඉතින් ඒකත් එක්කලා මෙයාට ඕන දෙයක් කතා බහ කරගන්න පුළුවන්. මම හිතනවා ඔයාගේ ඩුබායි ජීවිතය සාර්ථක කරගන්න ලැබේවා කියලා.